අවුරුදු 16 දී පාසල් යන එක නතර කරපු කොල්ලෙක්. පාසලේ ටීචර්ස්ලා පවා කිව්වේ මෙයා වැඩක් නැහැ මෙයාට ඉගෙන ගන්න බෑ කියලා. නමුත් අද වෙද්දී යාගේ බ්‍රෑන්ඩ් එක යටතේ කම්පැනිස් 400කට වඩා ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපි හැමෝම අහලා තියෙන රිචඩ් බ්‍රැන්සන්. ඉතින් එහෙම මිනිස්සෙක් මේ තරම් සාර්ථක වුණේ කොහොමද? අද මම කතා කරන්නේ අන්න ඒ ගැන. රිචඩ් බ්‍රැන්සන් කියන්නේ පොඩි කාලේ ඉඳලම පාසලේ දක්ෂ ළමයෙක් නෙවෙයි. මෙයාට කියවන්න අමාරුයි, ලියන්න අමාරුයි, එක්සෑම්ස් වලට ලකුණු අඩුයි. ටීචර්ස්ලා දැක්කේ මෙයා ෆේල් වෙන ළමයෙක් විදියට. නමුත් ටික කාලයකදී රිචඩ්ට තේරුණා හැමෝම ඉගෙන ගන්න විදියට ඉගෙනගෙන Tamanට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයා වයස අවුරුදු 16 දී පාසලෙන් අයින් වෙලා තමන්ගේ බිස්නස් එක පටන් ගන්න තීරණය කරනවා. ඉතින් මේ විදිහට රිචඩ් බ්‍රැන්සන් පටන් ගත්ත මුල්ම බිස්නස් එක තමයි ස්ටුඩන්ට් කියන මැගසින් එක. මේක පටන් ගද්දි මෙයා ගාව ලොකු කැපිටල් එකක් තිබුණේ නැහැ. මෙයාට කියලා ඔෆිස් එකක් තිබුණෙත් නැහැ. මෙයා කොහොම හරි කම්පැනිස් වලට කතා කරලා ඇඩ්වර්ටයිස්මන්ට් අරගත්තා. ආටිස්ට්ලාත් එක්ක ඉන්ටර්විව්ස් කරා. මේ විදිහට කොහොම හරි මෙයා මේ මැගසින් එක රට පුරාම ප්‍රසිද්ධ කරා. මේ තමයි වර්ජින් කියන එම්පයර් එකේ පළවෙනි පියවර. අවුරුදු 16 දී පාසල් යන එක නතර කරා කියලා රිචඩ් බ්‍රැන්සන් ඉගෙන ගන්න එක නතර කරේ නැහැ. එයා රියල් වර්ල්ඩ් එකේ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තා. බිස්නස් කරන ගමන් සේල්ස් ගැන ඉගෙන ගත්තා. මාකටිං ගැන ඉගෙන ගත්තා. ලීඩර්ෂිප් ගැන ඉගෙන ගත්තා. වැරදුණු හැම බිස්නස් එකකම මෙයා අලුත් දෙයක් ඉගෙන ගන්න පුරුදු වුණා. ඒ පළවෙනි බිස්නස් එක සාර්ථක වුණාට පස්සේ රිචඩ් බ්‍රැන්සන් වර්ජින් කියන බ්‍රෑන්ඩ් එක යටතේ බිස්නස් ගණනාවක් පටන් ගත්තා. ඉතින් අද වර්ජින් කියන්නේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් බ්‍රෑන්ඩ් එකක්. නමුත් මතක තියාගන්න මේ හැම දෙයක්ම පටන් ගත්තේ අවුරුදු 16 කොල්ලෙක් ගත්ත එක ඩිසිෂන් එකක් නිසා. රිචඩ් බ්‍රැන්සන්ගේ සාර්ථකත්වයට හේතුව පර්ෆෙක්ට් ප්ලෑන් එකක් නෙවෙයි. එයා කරන්න ඕන දේ හරි වෙලාවට කරපු එක තමයි එයාව සාර්ථක වෙන්න බලපෑවේ. ඔයාගේ ජීවිතේ චේන්ජ් කරගන්න අවස්ථාවක් දැක්කට පස්සේ මුලින්ම මේක බාර ගන්න. ඊට පස්සේ කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතනවා අපි තාම සූදානම් නැහැ. එක්ක මට දැනුම නැහැ, මට ඩිග්‍රී එකක් නැහැ. මේ වගේ එක්ස්කියුසස් හදාගෙන අපි අපේ ජීවිතේ අතාරින්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් රිචඩ් බ්‍රැන්සන්ගේ මෙන්න මේ කතාව අපේ ජීවිතේට කියලා දෙනවා. අපි සාර්ථක වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි කොච්චර දන්නවද කියන එක මත නෙවෙයි. අපි කොච්චර ඉක්මනට පටන් ගන්නවද කියන එක මතයි කියලා. අද ගොඩක් අය ට්‍රේඩින් ගැන කියන්නේ මට ට්‍රේඩින් කරන්න සල්ලි නැහැ, මම මේ ගැන මොනවද දන්නේ නැහැ, මට chart එක තේරෙන්නේ නැහැ, මෙන්න මේ වගේ කතා. හැබැයි ට්‍රේඩින් කියන්නේ තනිත් හැම ස්කිල් එකක් වගේම ඉගෙන ගන්න පුළුවන් ස්කිල් එකක්. රිචඩ් බ්‍රැන්සන් බිස්නස් ගැන ඉගෙන ගත්තේ බිස්නස් කරන ගමන්. ඒ වගේම තමයි ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩින් ගැන ඉගෙන ගත්තේ chart එක බලන ගමන්, ට්‍රේඩ් කරන ගමන්, ලොස් වෙන ගමන්, මාකට් එකත් එක්ක ඉන්න ගමන්. ඒ නිසා පර්ෆෙක්ට් ටයිම් එකක් වෙනකම් බලන් ඉන්නේ නැතුව දන්න දැනුමෙන් අදම පටන් ගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp group එකත් එක්ක join වෙන්න.